මචං මම මේ ඉන්නේ කොත්මලේ. අද මම ආවේ අමුතු මිනිස්සෙක් හොයාගෙන. ගමේ අය කියන්නේ නම් මෙයා මහා කම්මැලියෙක් කියලා. මේ ඉන්නේ යා. නම නිමල. දවල් දවසේම කරන්නේ නිදාගන්න එක. හැබැයි මේ ඇඟ බලන්නකෝ. ඔන්න තාත්තට කේන්ති ගියා. නිකම් බත් බලලා තොට කණ්ඩ දෙන්නේ නෑ කියලා ගෙදරින් එලවනවා. නිමලට තරහ ගියා. එයා තීරණය කළා ආයේ ගෙදර එන්නේ නෑ කියලා. මේ යන්නේ ඒ ගමන. දැන් මෙයා ඉන්නේ වෙන ගමක කම්මලක. කම්මැලියා වැඩ පටන් අරන්. බලන්නකෝ ඒ යකඩ තලන හැටි. සාමාන්‍ය මිනිස්සු 4 දෙනෙක් කරන වැඩ මෙයා තනියම කරනවා. කම්මැලිකම නෙවෙයි ප්‍රශ්නේ. මෙයාට හරියන වැඩක් තිබිලා නැහැ. මේක තමයි එතුමා හදාගත්ත කඩුව. මට නම් උස්සන්නවත් බෑ. මේක නිකන් යකඩ කඳක් වගේ. දැන් අපි ඉන්නේ මාගම රාජධානියේ. අර ඉන්නේ දුටුගැමුණු රජුගේ මඟුල් ඇතා කඳුල ඇත් රජා. දෙයියනේ! ඇතාට කේන්ති ගියා. නිමල ඉන්නේ පාර මැද්දේ. ඉවරයි. නෑ. නතර කළා. දල දෙකෙන් අල්ලලා තනියම නැවැත්තුවා. මුළු ඇඟේම හයිය දාලා ඇතාව පස්සට තල්ලු කළා. කඳුල ඇතා දන ගැහුවා යාළුවනේ. අන්න එදා තමයි නිමල සුර නිමල වුණේ. මුළු රටම දැනගත්තා මෙයා නිකම් බේබද්දෙක් නෙවෙයි කියලා. මෙයාට සුර නිමල කියන්න තව හේතුවක් තියෙනවා. මෙයාට පුළුවන් එකපාර රාකල 10යි වුණත් බොන්න. ඒත් මෙයා වෙරි වෙන්නේ නැහැ. අපිට නම් මේවා හරියන්නේ නැහැ මචං. විජිතපුර සටනේදී දකුණු දොරටුව බිඳින්න බාර වුණේ සුරනිමලට. එදා එතුමා තනියම ඒ යකඩ දොරටුව කඩලා දැම්මා. හතුරෝ සීසී කඩදිව්වා. ජය වේවා! ලක්මාතාවට අපි දිනුවා. යුද්ධය දින්නා විතරක් නෙවෙයි. මේ රටේ වෙහෙර විහාර ගොඩනගන්නත් එතුමා යෝධ ශක්තියක් වුණා. පේනවද? ලෝකෙම කම්මැලියෙක් කියපු මිනිස්සයා අන්තිමට රටේ වීරයා වුණා. මේ ගැන ඔයාලගේ අදහස් වගේම දන්න දේවල් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් කරන්න. අපිට කියන්න අමතක කරන්න එපා. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරලා කමෙන්ට් එකක් දාලා ෂෙයා කරන්න. මචං ජය වේවා.